හෙලෝ යාලුවනේ ඉතින් කොහොමද? ඔන්න ඉතින් අද වීඩියෝ එකකින් ගෙනාවේ ඔයාලා කොහොමද ලේසියෙන්ම ක්‍රෑෆ්ට්ලෑන්ඩ් මැප් එකක් හදාගන්නේ කියලා. ඉතින් හරිම ලේසියි. ඔයාලට මම පියවරෙන් පියවර කියලා දෙන්නම්. කවුරුත් නොකියන දේවල් එක්කම ඉතින් ඔයාලා බලනදී මම කවුද කියලා ඉතින් මම ක්‍රෑෆ්ට්ලෑන්ඩ් මැප් හදන කෙනෙක් තමයි. ඉතින් ඔයාලා පේනවා ඇති මම දැන් ඉන්නේ නම් ලෙවල් 5. ඔව් ක්‍රෑෆ්ට්ලෑන්ඩ් ලෙවල් 5 තමයි ඉන්නේ. මැප් එක හදලා තියෙනවා එහෙම. ඉතින් ඔන්න වගේ මගේ ප්‍රොෆයිල් එකට මෙහෙම බැජ්ජක් ගොදම් පාට වගේ බැජ්ජක් හම්බලා තියෙනවා ක්‍රියේටර් ලෙවල් 5ට. ඉතින් මම මුලින් ඉඳන් කියලා දෙන්නම් ඉක්මනට මේ ලෙවල් කියන මොනවද කියලා. ඉතින් ඔයාලා මේ ක්‍රෑෆ්ට්ලෑන්ඩ් එකට මැප් හදලා දාලා නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාලා ඉන්න ඕන ලෙවල් 1. ඉතින් හොඳම ලෙවල් එක තමයි මේකේ ලෙවල් 9. හරි ඉතින් ඔයාලා පේන ඇති මම මේ රවුන්ඩ් කරනවා පොඩි මිටියක් වගේ උඩ තියෙනවා බිංදුවක් එක හරිද. ඉතින් මේ ලෙවල් 2ේදී එතන 10ක් වෙලා තියෙනවා. ඔයාලට මේ ටයිටල් එකකුත් හම්බ වෙනවා ලෙවල් 2ේදී. ඉතින් ලෙවල් 3ේදී ඔය මිටිය ළඟ පේන්න පුළුවන් 80ක් වෙලා තියෙනවා. ඉතින් වෙන මොනවත් හම්බෙන්නේ නැහැ. ඉතින් ලෙවල් 4ේදී 800ක් වෙලා ඔයාලට මේ ෆොටෝ එක හම්බ වෙනවා ඔයාලගේ ප්‍රොෆයිල් එකට දාගන්න. හරි ඉතින් ඔයාලට ක්‍රියේටර් ලෙවල් 5ේදී හම්බ වෙනවා මෙන්න වගේ බැනර් එකක් එක්ක. ඔයාලා පේන ඇති මේ කෝස් ලිමිට් කියලා එකක් තියෙනවා. ඉතින් ඒක ගැන මම ඉස්සර වීඩියෝ එකක් කතා කරන්න. ඒක 25ක් දක්වා වැඩිලා තියෙනවා. 25k කියන්නේ 25000ක්. ඉතින් ලෙවල් 5ේදී ඔයාලට මේ මිටි වගේ තියෙනවා 8000ක් ඕන ගයිස්. ඉතින් ලෙවල් 5ට එන්න නම් හරි ඉතින් ඊළඟට තියෙන්නේ ක්‍රෑෆ්ට්ලෑන්ඩ් ලෙවල් 6. ඉතින් මේකදී ඔයාලා පොයින්ට් 60000ක් ඕන නම් මේකදී ඔයාලට අර කලින් හම්බුනට වැඩිය ඇඩ්වාන්ස් ටයිටල් එකක් හම්බ වෙනවා. ඔයාලගේ නමත් පාට වෙනස් වෙනවා. ඒ වගේම තමයි ඔයාලගේ ප්‍රොෆයිල් එකේ මෙන්න මගේ කහ පාට බැජ් එක එනවා. මගේ තියෙන දම් පාට ඔයාලා කලින් දකින්න ඇති. හරි ඉතින් අපි ආවා ක්‍රෑෆ්ට්ලෑන්ඩ් ලෙවල් 7ට. ඉතින් මේක නම් ඔයාලා ගන්න පොයින්ට් ලක්ෂ 6ක් ඕන නේද guys. ඉතින් මේකදී ඔයාලට ප්‍රොෆයිල් එකට ෆොටෝ එකක් හම්බ වෙනවා. ඉතින් ලෙවල් තියෙන ලෙවල් 8 මේකට ඔයාලට මිලියන 6ක්. හරි ක්‍රෑෆ්ට් පොයින්ට් මිලියන 6ක් ඕන නම් බැනර් එකක් ගන්න. ඉතින් මේක තමයි ඔයාලට ක්‍රෑෆ්ට්ලෑන්ඩ් එකේ B බැජ් එක. ඉතින් එහෙම නැත්නම් C බැජ් එක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ලෙවල් 9ට ඔයාලට කෝටි 10ක් ඕන. ඉතින් ක්‍රෑෆ්ට් පොයින්ට් ඉතින් මේක තමයි උඩරිම ලෙවල් එක. ඉතින් ඔයාලා මේ ලෙවල් වලට ආවම ක්‍රෑෆ්ට්ලෑන්ඩ් C බැජ් එක ගන්න පුළුවන්. ඒක තමයි ඔයාලට ඩයමන්ඩ් ගරීන එකෙන් එනවා. ඉතින් C බැජ් එක හම්බුනාම ඔයාලගේ මේල් බොක්ස් එකට ගරීන එකෙන් ඩයමන්ඩ් එනවා. ඉතින් B බැජ් අයට හම්බෙන තරම් හම්බෙන්නේ නැහැ. ඉතින් ඔයාලට සාමාන්‍ය ගාණක් මේල් එකට ඉතින් හම්බ වෙනවා ගරීන එකෙන්. හරි ඉතින් දැන් මම කියන්නම් මේ මෙච්චර කතා කරපු ක්‍රෑෆ්ට් පොයින්ට් කියන්නේ මොනවද? ඉතින් ඔයාලා මෙතන පේනවා ඇති මේ ක්‍රියේටර් ලෙවල් 9ට එන්න කෝටි 10ක් ඕන. ඉතින් ක්‍රෑෆ්ට් පොයින්ට්. ඉතින් මේ ක්‍රෑෆ්ට් පොයින්ට් එක කියන්නේ වැලිඩ් ප්ලේස්ටේෂන් එක. ඉතින් සිංහලෙන් කිව්වොත් බලංගු යම් කාල සීමාවක්. ඉතින් ඔයාලා දන්නා වගේ මැප් එකට කවුරු කෙනෙක් ඇවිල්ලා එයා වගේ මැප් එක පොඩි වෙලා සෙල්ලම් කරලා යනවා නම් අන්න ඒකත් තමයි මේ වැලිඩ් ප්ලේස්ටේෂන් එකක් විදියට ගන්න. ඉතින් ඔයා හිතන්න ඔයාගේ මැප් එක කවුරු ආපු ගමන් එයා වටපිට පොඩ්ඩක් බලලා බැක් වෙලා යනවා කියලා. ඉතින් ඒක අයිති වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට ප්ලේස්ටේෂන් එකක් විදියට ඒක ඇඩ් වෙන්නේ නැහැ. හරි ඉතින් අපි ඉක්මනට බලමු මැප් එක කොහොමද හදන්නේ කියලා. ඉතින් ඔයාලා මුලින්ම යන ක්‍රෑෆ්ට්ලෑන්ඩ් එකට. ක්‍රෑෆ්ට්ලෑන්ඩ් එක ගියාම ඔයාලා පේන දේ යටින් ක්‍රෑෆ්ට්ලෑන්ඩ් කියලා මෙන්න මම රවුන්ඩ් කරන දේ ඒක නක් පෙන්වනවා. ඊට පස්සේ ඔයාලා මේ කහ පාටින් පෙන්වනවා ක්‍රියේට් අ මැප් කියලා අන්න එක දෙන්න. ඉතින් පාක කියන්නේ බාහිරක මග හැරගෙන යන්න වගේ හදලා තියෙන මැප් එකක්. පොයින්ට්ස් කියලා කියන්නේ ටීම් දෙක මැච් එකක්. ඒ වගේම තමයි වයිප් අවුට් කියන්නේ ටීම් දෙකක් සෙල්ලම් කරන මැච් එකක්. ඉතින් ඔයාලට කස්ටමයිස් කියන්නේ ඔයාලගේම නීති අනුව ඔයාලගේ රූල් වලට හදාගන්න පුළුවන්. ඉතින් කන්ටෙස්ට් කැන්වස් කියන්නේ තරඟවල සහභාගීත්වය හදන්න පුළුවන් මැප් එකක්. ඊළඟට තියෙනවා ක්ලෑෂ් ස්කොට් තියෙනවා, හැංගිමුත්ත තියෙනවා, ෆස්ට් පර්සන් කියන්නේ CS වගේ එකක්. එන්ඩියුරන්ස් කියන්නේ සොම්බි මොඩ් එකක්. ඉතින් ගන් කින් කියන්නේ ඔයාලා දන්නවා UMP එකෙන් ගහපන් AKM එකෙන් ගහපන් AWM වගේ ගන් මාරු වෙන මැච් එකක්. ඉතින් ඔය මෙතනින් තෝරගන්න ඕන කස්ටමයිස් කියන එක. ඔයාලා බලන්න පුළුවන් බර්මියුඩා තියෙනවා 2021 2022 වගේ පරණ බර්මියුඩා මැප් එකක් මේකේ තියෙනවා. ඔයාලගේ අනිත් මැප් එකට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලා තෝරගන්න ඕන ඔයා කැමතිවත් තෝරගන්න. මම නම් තෝරගන්න ඉතින් ඔරිජින් ලෑන්ඩ් කියන එක මේ උඩින්ම තියෙන්නේ. ඒක තමයි ගොඩක් අය ඉතින් පාවිච්චි කරන්නේ. ඔයාලා හදන මැප් එක අනුව ඔයාලා කැමති එකක් තෝරගන්න. ඉතින් ස්ටාර්ට් දුන්නාම මෙන්න මේ වගේ තමයි පේන්නේ. ඔයාලා පේන විදිහට ලොකු නිල් කොටුවක් තියෙනවා. ඉතින් මේ නිල් කොටුවෙන් පිට ඔයාලට මුත් කරන්න බෑ. ඒ ඇතුලේ තමයි කරන හැමදේම ගන්න වෙන්නේ. හරි ඉතින්
මුලින්ම ඔයාලා මැප් එක හදන්න දේවල් ඇඩ් කරගන්න. ඉතින් ඇඩ් කරගන්න මෙන්න මෙතනින්. ඔයාලා වෙනවා එක එක දේවල් තියෙනවා, බ්ලොක් තියෙනවා, එක එක දේවල්, බිල්ඩින්, ගස්, ගල් ඔක්කොම වගේ දේවල් ඔයාලට ඕන කරන ඔක්කොම තියෙනවා. ඉතින් ඔයාලා අවශ්‍ය කරන කොට බලලා මෙන්නම මැප් එකේ දාගන්න පුළුවන්. ඔයාලා කැමති එකක් උඩ ටච් කරන්න විතරයි තියෙන්නේ. ඒක මැප් එකට ඇඩ් වෙනවා. ඉතින් මම මේ කැරට් එක ඇඩ් කරලා පෙන්නන්නම්. මේ හරිය ලකුණු දුන්නු ගමන් ඒක කැරට් එක අපේ මැප් එකට ඇඩ් වෙනවා. ඉතින් ඔයාලා ඇඩ් කරන්න පුළුවන් ගොඩාක් වුණා. කතට දීලා වැඩි අයින් කරලා දාන්න. හරි දැන් අපි බලමු මේක ඇඩ් කරපු අයිටම් එකක් එහාට මෙහාට කරන්න කොහොමද. ඉතින් එහාට මෙහාට කරන්න නම් ඔයාලා මේ පොඩි ඒම් එක පොඩ්ඩක් ඒකට අල්ලන්න වෙනවා. ඒම් එකේ අයිටම් එකට අල්ලන් කරාම ඔයාලා පේන තේ අවුට්ලයින් එක කහ පාටින් මාක් කළා වගේ තියෙනවා. ඉතින් ඔයාලට එහාට මෙහාට ගන්න මෙන්න මේ මාක් කරන විදිහට ඔයාලා පේන ඇති. ඒකෙන් ඔයාලා පුළුවන් වමට දකුණට ඉස්සර පස්සට උඩට යටට කරන්න. හරි ඉතින් දෙවෙනි එක තමයි ස්කේල් කියලා ඇත්තේ. ඒකෙන් ඔයාලට පුළුවන් අයිටම් එකේ දිග වැඩි කරගන්න. ඒ වගේම පළල, ඒ වගේම උස. දිග පළල උස වැඩි කරන්න පුළුවන් මේ දෙවෙනි එක තියෙන එකෙන්. ඉතින් ඊළඟට තියෙන්නේ රොටේෂන් කියලා ඇත්තේ. ඒකෙන් ඔයාලට පුළුවන් ඒ අයිටම් එක කරගවන්න උඩට යටට ඒ වගේ පැති වලට කරගවලා ඔයාලා කැමති විදිහට හදාගන්න පුළුවන්. හරි ඉතින් දැන් මම කියන්න යන්නේ තවත් වැදගත් දෙයක්. මම වීඩියෝ කලින් කිව්වා ඔයාලට කියනවා කියලා කෝස් ලිමිට් කියලා මොකද්ද කියලා. ඉතින් කෝස් ලිමිට් කියන ඔයාලා මෙතන බලන්න පුළුවන්. උඩින් 25000 කියලා දාලා දැන් 10 දාලා තියෙනවා. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මම කලින් කිව්ව විදිහට මේක ගොඩක් වැදගත් වෙන. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මම ලෙවල් 5 ඉන්නේ. මට මෙතන 25000ක් තියෙනවා. ඉතින් ලෙවල් 4ට තියෙන්නේ 20000යි. ලෙවල් 1 ඉඳන් 4 වෙනකන් ඔයාලට හම්බෙන්නේ කෝස් ලිමිට් එක 20000. ඉතින් ලෙවල් 5 ඉඳන් තමයි 25000යි මෙහෙම වැඩි වෙනවා එන්න. ඉතින් සරලවම කිව්වොත් මේ කියන්නේ ඔයාගේ මැප් එකට ඇඩ් කරන අයිටම් ගන්න. ඉතින් මම ඇඩ් කරලා පෙන්නනවා. මම මේ කැරට් එක ඇඩ් කරා. මම ඔයාලට පේන ඇති 10 තිබිච්ච එක 70ක් කරලා වැඩි වෙලා තියෙනවා. මම තව මොනවා හරි ඇඩ් කරලා පෙන්නන්නම්. හරි දැන් බලන්න පුළුවන් 75ක් වෙලා තියෙනවා. ඉතින් ඔයා ඇඩ් කරන අයිටම් එක අනුව තමයි වෙනස් වෙන්නේ. ඔයා ඊට ලොකු දෙයක් ඇඩ් කරා කියන්න. ඉතින් ඒ ලොකු දෙයක් ඇඩ් කරාම ඊට වැඩිය පොයින්ට් යනවා. ඉතින් මම ගයක් ඇඩ් කරන්නම්. හරි ඔයාලට පේනවා 105ක් වෙලා තියෙන 75 ඉඳලා. හරි ඉතින් ගයිස් තව වැදගත්ම දෙයක් තියෙනවා කරන්න. ඒක තමයි ඔයාලට පේන ඇති දැන් මම ගේට මෙහෙම එයිම ගැල්ලුවම සුදු පාට ඉරිරි වගේ තියෙනවා වටේ. ඒක අනිවාර්යෙන්ම ඔයාලගේ ඔන්ලා ඇත්තේ. ඉතින් මම බ්ලොක් එකක් ප්ලේස් කරලා පෙන්නන්නම්. හරි දැන් මම මේ බ්ලොක් එක ප්ලේස් කරාම ඔයාලට පේනවා කොටු කොටු වගේ තියෙනවා. ඉතින් මේක එහෙම කරද්දි ඔයාලට පුළුවන් වෙන මේ කොටු ඇතුලේ එහාට මෙහාට කරන්න විතරයි. ඔයාලට පේන ඇති අපි දැන් හිතමු මේ ගේ අයිනට මම මේක ලං කරන්න කියලා. ඉතින් මෙහෙම ලං කරද්දි ඔයාලට පේන ඇති කෑල්ලක් ගේ ඇතුළටම සෙට් වෙනවා. ඉතින් මේක වෙන්නේ මේ කොටු කොටු වගේ දැල් නිසා. ඉතින් මේක හදන්න පොඩි ක්‍රමයක් තියෙනවා. සෙටින් වලට යන්න. සෙටින් වල ගිහිල්ලා ඔයාලට පේනවා ග්‍රිඩ් කියලා එකක් තියෙනවා. අන්න ඒක ඔෆ් කරගන්න. ඔෆ් කරගත්තාම ඔයාලට පේනවා දැන් මේ සුදු පාට කොටු කොටු වගේවත් නැහැ. දැන් ඔයාලට පුළුවන් කැමති තැනකට ඕන දෙයක් එහෙම කරන්න. හරි ඉතින් මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඉස්සරහට මේ වගේ වීඩියෝ කරගෙන එන්න හැමදේම අරගෙන. ඉතින් ආයි හම්බ වෙනකන් පරිස්සමෙන් ඉන්න.